අපේ ශරීරයේ තියෙන සංකීර්ණම සහ වැඩිම චලන පරාසය සහිත සංදිය තමයි ඔරේස් සංදිය කියලා කියන්නේ. මේ ලක්ෂණ දෙක නිසාම ඔරේස් සංදිය ආබාධයට ලක් වීමට තියෙන ඉඩකඩ ඉතාම වැඩි. ඔයාට රෑ නිදා ගන්නකොට, එහෙම නැත්නම් එදිනෙදා වැඩ කටයුතු කරනකොට, අත ඔසවනකොට ඔරේස් වේදනාවෙන් පීඩා විඳින කෙනෙක්. අද අපි කතා කරමු ඔරේස් වේදනාවට බලපාන පොදු හේතු මොනවාද කියන එක සහ ෆිසියෝതെරපි මගින් කොහොමද මේ ඔරේස් වේදනාව කළමනාකරණය කරන්න කියන එක ගැන. ඔරේස් වේදනාව ඇති වෙන්න එක එක යාන්ත්‍රික හේතු බලපාන්න පුළුවන්. එකක් තමයි ෆ්‍රොෂන් ෂෝල්ඩර් කියන තත්ත්වය. අපේ ෂෝල්ඩර් ජොයින්ට් එක වටේ තියෙන කැප්සියුල් එක කියන ස්ට්‍රක්චර් එක තද වීම නිසා ඔරේස් වේදනාව එන්න පුළුවන්. විශේෂයෙන්ම අත ඉහළට ඔසවනකොට සහ පස්සට ගන්නකොට. ඒ වගේම තවත් එක හේතුවක් තමයි ෂෝල්ඩර් ඉම්පින්ජ්මන්ට් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔරේසේ අස්ථි අතර තියෙන මාංශ පේශී දවීම නිසා ඔරේසේ වේදනාව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔරේස ස්ථාවරව තියාගන්න මසල්ස් සෙට් එකක් තියෙනවා රොටේටර් කෆ් මසල්ස් කියලා. මේ රොටේටර් කෆ් මසල් ඉදිරිවීමකට හෝ ඇදීමකට ලක් වීම නිසා ඔරේස් වේදනාව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔරේස ඉස්සරහට තබාගෙන වගේ වැරදි ඉරියව් වලින් දුරකථනය පරිගණකය වගේ උපකරණ වැඩි වෙලාවක් පාවිච්චි කරාම ඔරේස් වේදනාව ඇති වෙන්න පුළුවන්. ඔරේස් වේදනාවේදී ෆිසියෝതെරපි වැදගත් වෙන්නේ ගොඩක් දෙනෙක් කරන්නේ පේන් එකක් ආවහම අත මූව් කරන්නත් තියාගන්න. හැබැයි එහෙම කරාම අත තවත් ස්ටිෆ් වෙන්න පුළුවන්. ෆිසියෝതെරපිස් කෙනෙක් මුලින්ම පේෂන්ට් කෙනෙක් තමන්ගේ ළඟට ආවම ඇසෙස්මන්ට් එකක් අරගෙන බලනවා එයාගේ ඔරේසේ වේදනාව එන්න හේතුව මොකක්ද කියලා. ඒ කියන්නේ ඔරේසේ වේදනාව එන්න හේතුව මස් පිඩුවල ප්‍රශ්නයක් නිසාද, එහෙමත් නැත්නම් ජොයින්ට් එකේ තද ගතිය නිසාද, එහෙමත් නැත්නම් ඔයාගේ ඉරියව්වේ වැරද්දක් නිසාද කියන එක අපි මුලින්ම ඇසෙස් කරලා බලනවා. ඊට පස්සේ පේන් එකේ එන්න හේතුව හොයාගෙන ඊට අදාළව තමයි මැනේජ්මන්ට් ප්ලෑන් එක තීරණය කරන්නේ. ඔරේසේ වේදනාවක් ෆිසියෝതെරපි වලින් කළමනාකරණය කරද්දී අපි එක එක ටෙක්නික්ස් පාවිච්චි කරනවා. එකක් තමයි ජොයින්ට් මොබිලයිසේෂන් වගේ මැනුවල් තෙරපි ටෙක්නික්ස්. ජොයින්ට් මොබිලයිසේෂන් වලින් ඔරේස් සංදියේ තියෙන තද ගතිය අඩු කරලා චලභාගය වැඩි කරනවා. ඒ වගේම ඔරේස් සංදිය වටේ තියෙන මාංශ පේශී වල ශක්තිමත් භාවය වැඩි කරලා සංදියට අවශ්‍ය සපෝට් එක ලබා දෙනවා. ඒ වගේම රේන්ජ් ඔෆ් මෝෂන් එක්සර්සයිසස් පාවිච්චි කරලා අතට වේදනාවක් නොවන පරාසයට චලනයක් නැති කරනවා. ඒත් එක්කම ඔරේසට පීඩනයක් නොවන ආකාරයේ නිවැරදි ඉරියව් පේෂන්ට් කියලා දෙනවා. ඔරේස් වේදනාව කියලා කියන්නේ එදිනෙදා වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල කරන්න පුළුවන් තත්ත්වයක්. හැබැයි ෆිසියෝതെරපි මැනේජ්මන්ට් එකක් මගින් ඔයාගේ වේදනාව සම්පූර්ණයෙන්ම අඩු කරගන්න පුළුවන්. මතක තියාගන්න